Hello guys, මේ තියෙන Asus ROG 3 ෆෝන් එක. මේ ෆෝන් එක අරගෙන ආවේ ගම්පහම කස්ටමර් කෙනෙක්. මේ ෆෝන් එකත් ඩෙඩ් වෙලා තියෙන්නේ. එහෙමත් නැත්තම් නෝපා වෙලා. කස්ටමර් කිව්වේ නම් මේක නිකම්ම ඩෙඩ් වුණා කියලා. මුලින්ම guys මම මේ ෆෝන් එකේ මදර් බෝඩ් එක ගන්නවා එළියට. ඊට පස්සේ guys මම මේකේ බෝඩ් එක power supply එකට කනෙක්ට් කරලා ඉවරලා මේකේ booting current එක check කරගන්නවා. පටන් ගද්දි ගත්ත current එක යන්තිමට ගත්ත current එක එකතු කරලා ඉවරලා ඒ current එක බෙදලා මැදදී තිබ්බ current එකේ. උත්තරේ තමයි CPU. ඉතින් guys මේ බෝඩ් එක power on කරගන්න නම් මට CPU repair එක කරන්න වෙනවා. RAM එකයි CPU එකයි දෙකම ගලව ගත්තට පස්සේ බෝඩ් එක පේන විදිහ තමයි මේ තියෙන්නේ. දෙකම රීබෝල් කරගත්තට පස්සේ දෙකම reinstall කරගන්නවා. ඊට පස්සේ බෝඩ් එක ආයෙත් ෆෝන් එකෙන් තියාගෙන ඉවරලා charge plug කරලා බලනවා. guys charge plug කරලා බැලුවට මේ ෆෝන් එක එකපාරම on වුණේ නැහැ. කස්ටමර් මේ ෆෝන් එක අත්හැරලා ඉවරලා අවුරුද්දක් විතර වෙනවා. ඒකට හේතුව තමයි කස්ටමර්ට මේ ෆෝන් එක හදන්න කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ නිසා තමයි guys මේ බෝඩ් එක on වෙන්න පොඩ්ඩක් වෙලා ගියේ. ඇත්තටම බෝඩ් එක on වෙන්න නෙමෙයි වෙලා ගියේ බැටරි එක ආයෙත් යථා තත්ත්වයට පත් වෙන්නයි වෙලා ගියේ. මොකද මේකේ මදර් බෝඩ් එක දන්නේ නැහැ කස්ටමර් මේක හදන එක අත්හැරලා ඉවරලා අවුරුද්දක් වෙනවා කියලා. ඉතින් guys මේ ෆෝන් එකේ වැඩෙත් ඉවරයි. හැමදාම වගේ ඔයාලත් දැන් බලන් ඉන්නේ මං අර අන්තිමට දාන හිනාව දාන කන්නම් සොරි මට අද ඒක දාන්න වෙන්නේ නැහැ. මොකද guys මිනිස්සුන්ට විපතක් වුණාම ඒ විදිහට hina වෙන්න හොඳ නැහැ. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ අයියේ මම මේ ෆෝන් එක හදලා ඉවරයි ප්ලීස් මේක ගන්න එන්න. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු guys.